සුදුව ගියාද? ඉතින් වැඩ වලට අදින්න ගවුන්නේ. ඒක හිටියසට බලන් ඉන්නේ. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඇත්තටම අද කිව්වොත් මානව දුක හිතෙන දවසක්. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපේ ආදරණීයන් අපෙන් වෙන් වෙනකොට අපිට කොච්චර දුකක් හිතෙනවද කියලා. හරි ඉතින් අද නම් ටිකක් අවුව වැටිලා. ඉතින් දැන් අපි උදේම ලෑස්ති වෙන්නේ. මං චූටි බබාගේ රෙදිත් හොදලා අපිට හවස තියෙනවා චූටි ගමනක් යන්න. චූටි ගමනක් කියන්නේ අපිට එයාපෝට් යන්න වෙලා තියෙනවා. අපේ පවුලේ කෙනෙක් ඇරලා වලා එන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම අද වෙලාවක් නැති නිසා ඉස්සෙල්ලාම කොත්තුනේ තුනක් ගෙනල්ලා අපි හදා ගන්නවා. ඉතින් අද මෙහෙම කිව්වට පවුලේ ඔක්කොම ඉන්න දවසක් තමයි. මොකද වැඩ ගොඩක් තියෙන නිසා ඒක ඔක්කොම කරගන්න ටයිම් මදි. අපි හවසට එයාපෝට් යන්න තියෙන නිසා ඉතින් මම බබාගේ වැඩ ටිකක් කරගන්න ගමන් දරිබිරි ගාලා හස්බන්ඩ්ට කිව්වා මගේ නූල් දෙක හදන්න කියලා. මොකද දවල්ට මොනවා හරි හදලා ගන්නකම් අපි උදේට මෙහෙම තමයි කෑවේ. හරි ඉතින් දැන් හදලා ඉවරයි. අපි 4-5 දෙනාම එකතු වෙලා කන්න තමයි හදන්නේ. ඉතින් අපි ගෙදර එකතු වෙලා ඉන්න දවස්වලට මහරම සතුටුයි. ඉතින් මොකද ගොඩ දවසකින් අපිට එහෙම ඉන්න හම්බෙන්නේ. හරි ඉතින් ඒත් එක්කම කිරි බබළු වගේක් අපේ තාත්තා ගෙනල්ලා දීලා තිබ්බා. ඒ ටික අපේ කිරියම මේ අපේ චූටි බබාට දාන්න අමුණන්න තමයි හදන්නේ අපේ සිනේස බබාට. සාමාන්‍යයෙන් මේක අතට වලලු දාන ගානක් තියෙනවා. කිරි බබළු අමුණන ගානකුත් තියෙනවා. ඉතින් හරි එහෙමත් අවස් වෙලා අපි කිරියම පහන තියන්න හදන්නේ. මමත් බුදුන්ට පහන තියලා ටක් ගාලා රෙඩි වෙන්න ඕනේ එයාපෝට් යන්න. ඉතින් ඊට කලින් චූටි බබාගේ බෑග් එක රෙඩි කරගන්න එපා. ඉතින් මේ තියෙන්නේ බබාගේ බෑග් එක රෙඩි කරගන්න ඕනේ. ඉතින් ඩයපර්ස් ගන්න ඕනේ. යට අවශ්‍ය දේවල් ගන්න ඕනේ. හරි දැන් මම රෙඩි වෙලා ඉවරයි. අපි ඔක්කොම ලෑස්ති වෙලා රෙඩි වෙලා ඉවරයි. දැන් අපි බලාගෙන ඉන්නේ අපිට යන්න වෑන් එක එනකම්. හරි ඉතින් එයාපෝට් යනවා කිව්වට අපිට මාරම දුකයි. මොකද අපෙන් කෙනෙක් වෙන් වෙලා යනකොට අපිට දැනෙන දුක කියලා නිම කරන්න බෑ. ඉතින් එහෙම වෙන් වෙලා යනකොට සමහර විට මේක බලන අයත් ඇති. අපේ ගාව ඉඳලා අපේ මතක වලින් එයාලා ටික කාලයකට හරි ඈත් වෙනකොට අපිට තියෙන දුක අපිට කියලා නිම කරන්න බෑ. ඉතින් ඒක දන්න අය දන්නවනේ. ටික කාලයකට වුණත් ඉතින් එයාලගේ මතක අපිත් එක්ක රැඳිලා තියෙනවා. ඉතින් අපේ ෆ්ලයිට් එක තිබ්බේ 2ට. අපි 11:00 විතර වෙද්දි ගියා. මොකද තුල වැඩ ටික කරගන්නත් ඕනේනේ. ගොඩක් සෙනග හිටියොත් ඒ ටික කරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි කලින් ගියා. මොනා කරන්නද ඉතින් අපි කාටත් මේ දෙයට මූණ දෙන්න වෙනවනේ. ඉතින් අපේ බාපා අපිටත් කතා කරලා ඔක්කොටමත් කතා කරලා ඉතින් ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් එහෙම තමයි අපි එයාව ගිහින් දාලා ඒ වැඩ ටික කරගත්තේ දවසේ. ඉතින් ආයෙත් අලුත් දවසකින් අලුත් vlog එකක් අරගෙන එනකන් ඔහොමම ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.